අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොමද අපි සොලොනයිඩ් වෑල් එකක් භාවිතා කරලා මේ ආකාරයේ සොලොනයිඩ් වෑල් එකක් භාවිතා කරලා එයා සිලින්ඩර් එකක් ඔපරේට් කරගන්න විදිය ඔයගොල්ලන්ට පැට්‍රිකලි කරලා පෙන්නන්න. මම ඒ සඳහා යොදා ගන්නවා මේ ආකාරයේ සොලොනයිඩ් වෑල් එකක්. ඒ වගේම මේ තියෙන්නේ සොලොනයිඩ් වෑල් එකේ මැග්නටික් කොයිල් එක. මේ කොයිල් එක 24 වෝල්ට් කොයිල් එකක්. මේ තියෙන්නේ මැග්නටික් කොයිල් එකේ හෝල්ඩර් එක. අපිට මේ හෝල්ඩර් එක මේ ආකාරයට සම්බන්ධ කරගන්න පුළුවන් මැග්නටික් කොයිල් එකට. අපිට දැන් මේ කොයිල් එකේ ටර්මිනල් තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. උඩ තියෙන ටර්මිනල් දෙක තමයි මැග්නටික් කොයිල් එකේ සප්ලයි ටර්මිනල් දෙක වෙන්නේ. මේ ආකාරයට අපි හෝල්ඩර් එක සොලොනයිඩ් කොයිල් එකට සම්බන්ධ කරගන්නවා. මම සොලොනයිඩ් කොයිල් එක ඔපරේට් කිරීම සඳහා මේ ආකාරයේ PNP proximity sensor එකක් භාවිතා කරනවා. අපි දැන් මේ ආකාරයට සොලොනයිඩ් වෑල් එකට සොලොනයිඩ් කොයිල් එක සම්බන්ධ කිරීමක් සිදු කරගන්න ඕනේ. මේ තියෙන්නේ සොලොනයිඩ් කොයිල් එක. කොයිල් එක මේ ආකාරයට අපි සොලොනයිඩ් එකට සම්බන්ධ කරගන්නවා. අපිට මේ සොලොනයිඩ් එකේ බලා ගන්න පුළුවන් එක සයිඩ් එකක පෝට් දෙකක් සහ අනෙක් සයිඩ් එකේ පෝට් තුනක් විදිහට. අපිට මේ පෝට් තුන තියෙන සයිඩ් එකේ මේ දෙපැත්තෙන් තියෙන්නේ සොලොනයිඩ් එකේ සයිලන්සර් දෙක සම්බන්ධ කරන පෝට් දෙක. ඒ වගේම මේ සෙන්ටර් වල තියෙන පෝට් එක තමයි සොලොනයිඩ් එකේ යා ඉන්ටෙක් ලයින් එක වෙන්නේ. මේ 2 පෝට් දෙක තමයි අපේ සොලොනයිඩ් එකේ යා අවුට්ලට් දෙක වෙන්නේ. මේ අවුට්ලට් දෙක තමයි අපේ යා සිලින්ඩර් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපිට දැන් මේ ආකාරයට සොලොනයිඩ් කොයිල් එකේ නෙගටිව් වයර් එක අරගෙන මේ ආකාරයට අපේ ප්‍රොක්සිමිටි සෙන්සර් එකේ නෙගටිව් වයර් එකත් එක්ක ලූප් කර ගැනීමක් අපි සිදු කරනවා. සෙන්සර් එකේ නෙගටිව් වයර් එක සහ සොලොනයිඩ් කොයිල් එකේ නෙගටිව් වයර් එක මේ ආකාරයට ලූප් කර ගැනීමක් අපි සිදු කරගන්නවා. මේ ආකාරයට නෙගටිව් වයර් දෙක ලූප් කරගෙන අපි අපේ 24 වෝල්ට් සප්ලයි එකේ නෙගටිව් ටර්මිනල් එකත් එක්ක මේ ආකාරයට සම්බන්ධ කිරීමක් සිදු කරගන්නවා. මේ ආකාරයට සොලොනයිඩ් එකේ නෙගටිව් වයර් එක සහ ප්‍රොක්සිමිටි සෙන්සර් එකේ නෙගටිව් වයර් එක සප්ලයි එකේ නෙගටිව් ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ කිරීමෙන් අනතුරුව අපි සෙන්සර් එකේ පොසිටිව් වයර් එක සප්ලයි එකේ පොසිටිව් ටර්මිනල් එකත් එක්ක මේ ආකාරයට සම්බන්ධ කිරීමක් සිදු කරනවා. මේ ආකාරයට සෙන්සර් එකේ පොසිටිව් වයර් එක සප්ලයි එකේ පොසිටිව් ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ කිරීමක් සිදු කරනවා. ඉන්පසු මේ ආකාරයට අපිට සෙන්සර් එකේ සිග්නල් අවුට්පුට් එක එහෙම නැත්නම් ඩිජිටල් අවුට්පුට් ලයින් එක බලා ගන්න පුළුවන්. මේ ඩිජිටල් අවුට්පුට් ලයින් එක මේ ආකාරයට සොලොනයිඩ් කොයිල් එකේ පොසිටිව් වයර් එකත් එක්ක සම්බන්ධ කිරීමක් සිදු කරනවා. මේ ආකාරයට සෙන්සර් එක සහ සොලොනයිඩ් කොයිල් එක සර්කිට් කරගෙන දැන් අපි ඉවරයි. අපි දැන් බලමු මේ සොලොනයිඩ් වෑල් එක සිලින්ඩරයට කොහොම සම්බන්ධ කරන්නේ කියලා. ඒ සඳහා මම මේ සොලොනයිඩ් වෑල් එකේ එයා අවුට්ලට් දෙකට මේ ආකාරයට එයා ටියුබ් භාවිතයෙන් එයා සිලින්ඩර් එක සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට එයා ටියුබ් දෙකක් භාවිතා කරලා සොලොනයිඩ් එක සහ එයා සිලින්ඩර් එක මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. අපි දැන් මේ ආකාරයට සොලොනයිඩ් වෑල් එකේ එයා ඉන්ටෙක් ලයින් එක ලබා දෙනවා. මේ ආකාරයට එයා ඉන්ටෙක් ලයින් එක සොලොනයිඩ් එකේ එයා ඉන්ටෙක් පෝට් එකට සම්බන්ධ කරගත්තා. අපි දැන් බලමු කොහොමද සෙන්සර් එක හරහා
සොලොනයිඩ් වෑල් එක ඔපරේට් වෙන විදිහ. ඉස්සෙල්ලා මම මේ සෙන්සර් එක මේ ආකාරයට සෙන්ස් කරනවා. ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මම මේ ආකාරයට සෙන්සර් එක සෙන්ස් කරපු ගමන් අපේ සොලොනයිඩ් එක ඇක්ටිව් වෙනවා. මේ ආකාරයට මම සෙන්සර් එක සෙන්ස් කරන අවස්ථාවේදී සොලොනයිඩ් එක ඇක්ටිව් වීමෙන් අනතුරුව එයා සිලින්ඩර් එක මේ ආකාරයට ඔපරේට් වෙන විදිය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි සරලව සෙන්සර් එකක් සහ සොලොනයිඩ් එකක් භාවිතයෙන් එයා සිලින්ඩර් එකක් ඔපරේට් කරන විදිය මම ඔයගලන්ට අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ වගේ සොලොනයිඩ් එකක් කන්ට්‍රෝල් කරන්න මේ වගේ සෙන්සර් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේකට ස්විච් එකක් පවා යොදා ගන්න පුළුවන්. ස්විච් එක හරහා අපිට මේ සොලොනයිඩ් එක කන්ට්‍රෝල් කිරීමට හැකියාව තියෙනවා.